මම තරුණ මහත්තයන්ට දරුවන්ට ගියා. කොහොමද මේ කාලේ කොල්ලෝ බනහන කාලේ මට අද කියනවා මිදිගේ උඩට තරුණයෝ කියලා. ආම්දුරනේ වැල්ලේ බණක් කියන්න ඕන. මේ කොල්ලෝ බනහනවා මේක ධර්මයේ ආශ්චර්ය. අලපෙන්නර සම්දිට්ඨිකෝ ධර්මයේ ගුණ කියවෙන තැන කියනවා සාදෘෂ්ටිකයි. ධර්මයේ ගුණ ස්පනා අපිට ප්‍රතිඵල එළවන සුළුයි. තරුණ මහත්තුරු කියනවා හාමුදුරනේ ජීවිතය අප පළවෙනි පණින්ද. කොල්ලෝ කියනවා මෙතෙක් කල් වැරදි කෙරුවේ. මොනවාද මේ කෝටු කැලිය වගේ අඟවල් තියාගෙන නිකන් 50කට විතර ගහන්න කතා කරන බටව. මේ පොඩි කොල්ලෝනේ දෙපැත්තෙන් අල්ලා ඇඹරියා කියනවා. යහුවොත් එහෙම දෙකට ගන්නවා. කටවල්ලේ කොළඹ සාප්පුව දැන් බැලුවොත් වෙන දුගල බලුවී තමනා. කොල්ලෝ දුම විදියට මෙයාට ඇබ්බැහි. මගේ තරුණ මහත්තුරුන්ට කියන හොඳ පෞරුෂයක් තියාගන්න. ඔය චාගොඩවල් මේ ගානක නවත්තා. හොඳ අභිමානයක් තියාගන්න. එක එක්කෙනාගේ පස්සේ යන්න එපා. බීඩි සිගරට් උඩු අයිස් වලට ඇබ්බැහි වෙච්ච අපේ තරුණ මහත්තුරුන්ගෙන් මං අහන්න. තරුණයන්ට මේක වළක්වා ගන්න ඕනේ. ඕනාව තියනවා මේකෙන් මග ඇරෙන්න ඕනේ. මේකෙන් මිදෙන්න ඕනේ. එත්තට කොහොම වැරදුනේ ඇයි? ඇසුරම බලපෑවි. යාළුවමයි කෑවේ. රෑ 10ට 11ට 12ට ගෙදරට එන කොල්ලොන්ගෙන් ඇහුවොත් එහෙම අන්තිමේට කවද අම්මා තාත්තා එක බත් කෑවේ කියලා මතක නෑ දන්නේ. ඔය නමුස්පෙන්තු ජීවිතයක් ගෙවලා තියෙන මෙච්චර කාලයක්. මොයිදියට එහෙම කියනකොට කොල්ලෙක් මට කියනවා ආම්තුරුනේ නවත්තන්න අමාරුවලු සික්ලු දැන්. ඒ කොල්ල දැන් ඇතුලේ මේ දවස්වල අහුවෙලා මාස 6කට ගිහිල්ලා. මම දැන් පැටිය එනකන් ඉන්නේ ඇතුලේ කොහොමද සික් එක කඩාගත්තේ කියලා අහන්න. ඇතුලට ගියොත් එහෙම දැන් ඉන්න බෑ වෙවුලුණා ගියොත් එහෙම මොකද කරන්නේ? ජේල මහත්තුරු ඇවිල්ලා තඩි ගහන නිසා තොන්න ඇතුලේ සික් නෑ. කුක්කෝ වගේ මෙහෙට ආපහු උදේට ටොයිලට් යන්න බෑ බීඩියක්. පොඩි පොල්ලෝ සාප්පුල බීඩි විඩි ලැජ්ජා බෑ. ගන්ධස්තර බෑ බීඩි කොයි. කොල්ලෝ නහම හොඳ පෞරුෂයක් දෙන්න බෑ. පිළිමයක් වගේ අභිමාණයෙන් ඉන්න බෑ. සල්ලි හම්බ කරන්න ඕන. අම්මා තාත්තා බලා ගන්න ඕන. කොල්ලෝ නහම එහෙම වෙන්න ඕන. සහෝදරයන්ට බලන්න ඕන. සමහර තරුණෝ ඉන්නවා අවුරුදු 27යි 28යි. මෙච්චර කාලයක් මොකද කරේ කියලා අපා බ්‍රේස්ලට් එකක් හදාගෙන නැහැ දාගන්න. බලන්න එක එකගේ වැඩ නෙමෙයිද කරන්නේ. ගෙදර කිසි වැඩක් කරන්නේ. වෙනද තාම කුස්සියට ලෑලි ගහලා. ටොයිලට් එකේ දොරට එක්ක ගෝණි පඩංගුවක් නැත්තම් තහඩුවක රීප පඩියක් ගහලා. දැන් ගෙදර ඉන්න අවුරුදු 27 28 දඩක් පොර තරුණයෝ. කිසි ගාණක් නැහැ. අම්මා තාත්තා හම්බ කරන එකෙන් කාලා ඉන්නවනේ. ඔය හැන්දෑවට මොකෙක් හරි අල්ලගෙන ජරාවක්. මේ තරුණ ජීවිත අපරාධ පිනතුනේ. මගේ සත්පුරුෂ තරුණයන්ට කියන්නේ. හැබැයි ඒ කොල්ලෝ හරි හොඳයි. හරි හොඳයි. තරුණයන්ට මං කියන්නේ ඔය අපායින් මිදෙන්න. ලස්සනට ඉන්න. කුලී වැඩක් කරලා හරි කමක් නැහැ මහන්සියෙන් ජීවිතේ හදාගන්න. වචනෙන් පවා ක්වොලිටි එක තියාගන්න. ඒ ක්වොලිටි එක හරි වැදගත්. සල්ලි නැති එක ප්‍රශ්නයක් නෙමෙයි පින්නතුනේ. දැන් අපේ ගෙදර අදටත් සිමෙන්ති දාලා තියෙන.
මොකෝ මට ඕක මේ ටයිල් අල්ලන්න බැරුවද? නේ මිනිස්සු කොච්චර මට ගෙවල් දෙන්න හදනවද? කොච්චර ඉඩ කඩ වෙනතුන් මේ වෙනකොට කැප් 3ක් දෙන්න හදලා තියෙනවා. අන්න එකක් පන්සලේ නවත්තලා ගිහින් තියෙනවා හයිලක්ස් එක. ඕනතර. නමුත් තරුණයෙක් වුණාම හොඳ මේ දුප්පත්කම නැති බැරිකම ජීවිතේ කිසිදාක අනෙකගෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකක් හරි මනසින් පොහොසත් වෙන්න බුදුරු උගන්වන්නේ සන්තුට්ටි පරමං දන අත්තිසුකේ තිබ්බොත් තමයි හැම පුළුවන් වෙන්නේ. මේ කාටත් හොඳට සල්ලි තියෙන්න ඕනේ. මං කියන්නේ නිවන් යන්න කලින් හොඳට හම්බ කරන්න කියලා. හොඳට සල්ලි හොයන්න. මොනවාද කරන්න බැරි? භෝග සුඛේ තියෙන්න ඕන. කවුද මෙහෙම කියන්නේ? මේ බුදුවරු දේශනා කරන්නේ මිනිස්සු අනන සුඛ තියෙන්න ඕන. අන වජ්ජන මේ ණය නැතිකම තියෙන්න ඕන අපිට. මෙව්වා ගානේ ගෙවල් ගානේ ණය නැද්ද මිනිස්සු? පුදුම ණය කන්දක් නේ තියෙන්නේ. ඒ නිසා සත්පුරුෂ දරුවන්ට තරුණ මහත්තුරුන්ට මං කියනවා ඔය ගොඩක් කොල්ලොන්ට වැරදුනේ එක එකාගේ බයිසිකල් පස්සේ යන්න ගිහිල්ලා. බයිසිකලේ පිටිපස්සේ නැගලා යනවා. තරුණයෝ එක්කහුව වෙන්න. මේ ගම් වලින් මත්ද්‍රව්‍ය අයින් කරලා දාන්න. කොල්ලෝ නම් කමක් නැහැ මේ ළමයි ඉන්න තාත්තලා. මස් කිලෝ එකක් ගෙදරට ගෙනල්ලා නැහැ. බිත්තරයක් ගෙනල්ලා නැහැ. වෙනද රස්සාව කරන්න ඕනේ. සමහරු දවල් 30ම නැහින්නේ. ඔය කාගේ හරි දලක් සුද්ධ කරලා ගිහිල්ලා මොකද කරන්නේ? ජීවත් වෙන්නෙම සමහරු බොණ්ඩනේ. එහෙම නෙමෙයිද? පින්නදුනේ මිනිස්සු වෙලා ඉපදුනාම මේකෙන් හොඳට වැඩ ගන්න. මේක අපරාධයි.